හෙලෝ ඉතින් කට්ටිය කොහොමද නිකං ඉන්න එක පොඩි බ්ලොග් එකක් කරන්න හිතුණා. මන් දැන් ඉන්නේ පඹහින්නේ. ඒ කියන්නේ බෙලිහුල්ලොය අපේ කැම්පස් එකේ අපේ බෝඩිමේ ඉන්නේ මන් දැන්. පොඩක් එළියට යන්න හදන්නේ. එළියට යන ගමන් පොඩ්ඩක් ඔයාලත් එක්ක බ්ලොග් එකක් ෂෙයා කරගන්න හිතුණා. යන ගමන් කතා කරමු. ලස්සන දැන් ගොඩක් තියෙනවා. ඉතින් හැමෝම යන නන් පේරියල් වල තමයි අද මම ඉන්නේ. හැබැයි ඔයාලා දන්නේ නැති, ඔයාලා ගිහින් නැති, ඔයාලා නොයන නන් පේරියල් අද මම ඔයාලට පෙන්වන්න යම්මාත් එක්ක. හරි. ඉතින් මම දැන් යන ගමන් ඉන්නේ ටවුන් එකට. කියන්නේ පඹහින්න හන්දියට ටවුන් එක නෙමෙයි. යන ගමන් මම පෙන්වන්න හැදුවේ මම ඉන්නේ දැන් සාලියමිට්ටුම. ඒ කියන්නේ බෙලිහුල්ලේ පාස් කරලා එද්දි නන් පේරියල් හන්දියට පොඩ්ඩක් පල්ලෙන් තියෙනවා සාලියමිට්ටුම කියලා ගමක්. ඒ ගමේ තමයි අපේ බෝඩිම තියෙන්නේ. අද නම් ඉන්නේ මං තනියෙන්. ඉතින් මට මෙන්න මේ දැන් යන පාරට පේනවා ලස්සන view එකක්. ඔයාලට view එක පෙන්වන්නම් කොහොම ඉන්න. දැක්කද? මාරම ලස්සන view එකක් තියෙන්නේ. අර ඈතින් කන්දක් පේනවනේ. ඔය කන්ද මාරම ලස්සනයි උදේට මේදුමත් එක්ක තියෙද්දි. මම යද්දි පෙන්වන්නම් තා ලස්සන තැන් ගොඩක් ඔයාලට. ඉතින් කට්ටිය මේ අව්වයි හැබැයි මට එන්නම හිතුණා මේ අපේ බෝඩිමට උඩ තියෙන ලස්සන පොඩි ග්‍රවුන්ඩ් එකක්. ගොඩාක් ලොකු නෑ පොඩි ග්‍රවුන්ඩ් එකක්. ඉතින් අපේ කට්ටිය කොල්ලෝ ටික මේක තමයි ඉතින් කොහෙන් නිදහස් වෙලා ටිකක් එහෙම ගහන්නේ. මෙන්න මං ඉන්නේ දැන් ග්‍රවුන්ඩ් එකේ. මේ ග්‍රවුන්ඩ් එකට අර මං කලින් පෙන්නපු ලස්සන කඳු පන්තිය පිටිපස්සෙන් පේනවා. මාරම ලස්සන view එකක්. දැන් නම් අව්ව සැරයි. අව්ව සැර හින්දා ඔයාලට කොහොමද පේනවද දන්නේ නැහැ. මම දැන් ඉන්නේ සාලියමිට්‍රගම ක්‍රීඩාංගණේ. අර පිටිපස්සෙන් අර කන්ද තියෙනවා. හරි මේ මෙතන ඔයාලට කඳු දෙකක් පේනවා මං හිතන්නේ. මේ පැත්තෙන් එක කන්දක් තියෙනවා. මගේ හරියටම පිටිපස්සෙන් ගත්තට පස්සේ එක කන්දක් තියෙනවා. මෙහෙම පේන්නේ නැත්තම් මං කැම එක අනිත් පැත්තට දාලා පෙන්නන්නම්. ඕන් ඔය කඳු පන්ති දෙක. හරිද? ඔය මේ පැත්තෙන් පේන කන්ද නම් මං ඇත්තටම නම දන්නේ නැහැ. හැබැයි අන්න අර පැත්තෙන් පේන කඳු පන්තියට තමයි අපි කියන්නේ ආදර කන්ද කියලා. නැත්තම් ලවර්ස් පීක් එක කියලා කියන්නේ ඔන්න ඔය කන්දට. මාරම ලස්සනයි. උදේට එහෙම බලද්දී මේදුමත් එක්ක මාරම ලස්සන වයිබ් එකක් තියෙන. ඉතින් ඔය කැම්පස් වලින් එහෙම ආදර කන්ද නගින්න යනවා කියලා එන්නේ ඔන්න ඔය කන්ද නගින්න. ඔය කන්ද ගැනත් මං විස්තර පස්සේ කියන්නම්. මම පොඩ්ඩක් ඔයාලට zoom කරලා පෙන්නන්නම්. ඉතින් ග්‍රවුන්ඩ් එකේ ඉඳන් මම යනවා ආයේ පාර පැත්තට. මෙතන වැඩි වෙලා ඉන්න බෑ සෑහනවක් තියෙන. යන ගමන් කතා කරමුකෝ. ඉතින් මට ඒ වෙලේ කියන්න බැරි වුණා. මට මේක එඩිට් කරත්තම මටත් මේක මීඩරුනේ. ඉතින් මම මේ යන තැන පුදුම විදිහට හුලන් තියෙන්නේ. මං හිතන්නේ හුලන් කපොල්ලක් වගේ සීන් එකක් තමයි. රෑට හැම මාර හුලඟක් තියෙන සාමාන්‍යයෙන් අපිවත් ගහගෙන යන ටයිප් එකේ. ඔන්න මම දැන් මේ එන්නේ අපේ බෝඩිම ගාවේ නම් උඩට ආවා. මේ තියෙන්නේ 99 මේන් බස් රූට් එක. ඒ කියන්නේ කොළඹ ඉඳන් බදුල්ලට යන පාර තමයි මේ තියෙන්නේ. මේ පැත්ත බදුල්ල, මේ පැත්තට ආවට පස්සේ කොළඹ. අවුව හින්දා ඔයාලට පේනවද දන්නේ නැහැ ලස්සන කඳු පන්ති ටිකක් තමයි වටේටම තියෙන්නේ. අවුව හින්දා නම් පේන්නේ නැති වෙයි. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ අපි ඉන්න සාලියමිට්‍රගම කියලා. මෙන්න මෙතන තමයි සාලියමිට්‍රගම ජන උදාන ගම්මානය බෙලිහුල්ලේ කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. මෙන්න මේ පල්ලේ පාර තමයි අපි යන්නේ. ඔන්න ඔහම යනවා. ඉතින් මම පයින් එහෙම ලොකු ටවුන් එකක් නෙමෙයි. මේ තාම ටවුන් එකට කිට්ටුවකටවත් ආවේ නැහැ. අර තියෙන්නේ මගේ ඉස්සරහින් ආදර කන්ද view එක ඔයාලට පේන්නේ. මෙන්න මෙහෙම ඉස්සරහට යද්දී අපිට හම්බ වෙනවා අන්න අතන ඔයාලට පේනවා ඇති ජිප් එකක් නවත්තලා සෆාරි ජිප් එකක් එක්ක අන්න අර කාර් එක හරවන පාර. ඔන්න ඔතෙන්න තමයි කියන්නේ ඔයාලා හැමෝම දන්න ට්‍රැවලර්ස්ලා ඊට පස්සේ හයිකර්ස්ලා ඔක්කොම අඳුරන
නන් පේරියල් වලට යන නන් පේරියල් හන්දිය තමයි ඔන්න ඔය විදිය. මෙන්න මේ පාරේ උඩට ගියාට පස්සේ තමයි නන් පේරියල් වලට යන්න පුළුවන්. ඔය පාරේ ගිහිල්ලත් මම vlog එකක් ගේන්නම්. තාම නම් ඔය පාරේ යන්න බැරි වුණා. ඔන්නම තව ඉස්සරහට යනවා අපි. බලමු. ඉතින් මම යන ගමන් විස්තරයක් ඔයාලට කියාගෙන යන්නම්. මම මේ යන්නේ බදුල්ල පැත්තට. බදුල්ල පැත්තට කියන්නේ කැම්පස් එක පැත්තට. අපේ ගෝඩමේ නම් කිලෝමීටර් 2.4ක් වගේ තියෙනවා කැම්පස් එක ගාවට. මේ පාරේ දිගටම ගියාට පස්සේ අපිට හම්බෙන්නේ පඹහින්න හන්දිය. කිලෝමීටර් 2ක් විතර දෙකක් යන්නෙත් නැහැ. 2ක් විතර ගියාට පස්සේ පඹහින්න හන්දිය හම්බෙන්නේ. ඔන්න ඔයාලට ඈතින් පේනවා ආයේ නර ආදර කන්ද view එක. ඉතින් හැමදාම ඔන්න ඔය ආදර කන්ද view එක බලාගෙන තමයි අපි උදේට කැම්පස් යන්නේ. මාරම ලස්සනයි ඉතින්. මේ පැත්ත ඇත්තටම ලස්සන පැත්තක්. ඔයාලත් ඇවිල්ලා බලන්න. මෙන්න මෙහෙම ඉතින් තව ටිකක් දුර ඇවිදගෙන ඉති අපිට හම්බ වෙනවා මේ හරියට කියන්නේ කරගස්තලාව කියලා. මෙතන ඉස්සරහ බුදු පිළිමකුත් තියෙනවා. මෙතන තියෙනවා කරගස්තලාව ඉස්කෝලයක්. කරගස්තලාව ඉස්කෝලේ යන ගේට්ටුව තමයි ඔයාලට වම් අත පැත්තෙන් පේන්නේ. හැමදාම ඉතින් අර ආදර කන්දේ view එක නම් අඩුවක් නැතුව පේනවා. උදේ නැගිට වෙලේ ඉඳන් රෑ නිදා ගන්නකම්ම ඔය ආදර කන්ද දිහා බල බල තමයි අපි නම් හැම වැඩක්ම කරන්නේ. තව ඉස්සරහට යද්දී තව දේවල් ටිකක් පෙන්නන්න. යද්දී හම්බෙමු. ඉතින් මේක තමයි කරගස්තලාව විද්‍යාලය වෙලිහුල්ලොය කියලා මම ඔයාලට කලින් කිව්වේ. හොඳ ඉස්කෝලයක්. ඔන්න ඔහොම ඉතින් මං දැන් හිමින් පයින් ඇවිදගෙන යනවා. මේ වෙලාව නම් ටිකක් අවුවයි. මම මේ වීඩියෝ කරන වෙලාවේ. ලොකු කේස් එකක් නෑ ඉතින් ගස් තියෙන හින්දා හේවනයි. ඔහොම පාර දිගේ ඇවිදගෙන යනවා. ඔන්න මම දැන් ආයේ වීඩියෝ එකට ආවේ ඔයාලට අලුත් දෙයක් පෙන්නන්න. අලුත් දෙයක්ුත් නෙමෙයි. පොඩ්ඩක් ඉන්න මේ බස් දෙක යනවා. ඔය යන්නේ ඉතින් සුපුරුදු ලෙස පිටිපස්සෙන් ගියා CGP එකක් ඔයාලා ඒක නම් දැක්කේ නෑ. ඉස්සරහින් ගියේ පඹහින්න බලංගොඩ බස් එක. පිටිපස්සෙන් ගියේ සුපුරුදු ලෙස බදුල්ල කොළඹ 99 බස් එක. හරි මම ඒක පෙන්වන්න නෙමෙයි මේ වීඩියෝ එකට ආවේ. මෙන්න මේ ඉස්සරහින් තියෙන පාලම පේනවනේ. අපි නම් ඕකට කියන්නේ හිරිකට්ටේ පාලම කියලා. කාට හරි කියද්දි මචං අපි හිරිකට්ටේ පාලම ගාව ඉන්නවා කියලා තමයි කියන්නේ නා. ඉන්න මං ඔයාලට පාර පැනලා හිරිකට්ටේ පාලම ගාව පොඩ්ඩක් පෙන්නන්න. මේ දවස්වල ලොකුවට වැස්ස නැහැ ඊයනම් ටිකක් වැස්සා. මේ ඔය හේතුව හින්දා ලොකුවට වතුර ප්‍රමාණයක් නැහැ. ඔයාලට හිරිකට්ටට මම බැහැලා පෙන්නන්න. හැබැයි මට මේ වෙලාවේ නම් බෑ උකට බහින්න. ඕක තමයි හිරිකටු ඔය කියලා ඔයාලා හැමෝම දන්න ගඟක් නෙමෙයි ඕක ඔයක්. ඔන්න මෙහෙම යද්දි මට හම්බෙන් මගේ යාළුවෝ දෙන්නෙක් හම්බ වෙනවා. හරිද? ඔය ඉස්සරහට එන්නේ මේ ඒ දෙන්න. හායි කට්ටිය. හලෝ. හයි. ඔන්න ඉතින් කට්ටිය අපි ආවා පඹහින්න හන්දියට. ඔය පේන්නේ ඔයාලට පඹහින්න තියෙන ක්ලොක් ටවර් එක. ඔය උතන පල්ලේ පාරෙන් තමයි කැම්පස් එකට යන්නේ. මේ මං යන්න ඕනේ දැන් ATM එකෙන් සල්ලි ගන්න. මං සල්ලි අරන් ආයේ වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඉතින් ඔන්න කට්ටිය මේ මම අර පඹහින්න හන්දියෙන් කැම්පස් එක පැත්තට පාරේ හැරිලා මේ කැම්පස් එක ගාවට යන ගමන්. ඇවිද්ද පයි 18 කියනවනේ. ඉතින් අපි මේ දුර හැමදාම ඩේලි උඩටයි පල්ලටයි ඇවිදිනවා. ඔහම යද්දි අද මම කැම්පස් එක තුඩ වෙන්නේ නැහැ. කැම්පස් එක තුල දවසක vlog එකක් ඔයාලට මම වෙනම අරන් එන්නම්. ගොඩක් වෙලාවට මේ මගේ ෆස්ට් vlog එක වෙයි. ඔහොම ඉතින් ඇවිදිල්ලත් තමා තියෙන් කැම්පස් එකවට පොඩි කඩ ටිකක් තියෙනවා. ඔයාලා මේ බ්ලොග් එක බලනවා නම් කැම්පස් එකේ ඉන්න කවුරු හරි ළමෙක් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. කැම්පස් එකේ මොන හරි දේවල් තව දිනු වෙන්න ඕනේද? කැම්පස් එකේ නෙමෙයි
කැම්පස්සේ එළිය මේ වටපිටාව සමාජ මොන හරි දේවල් දිනු වෙන්න ඕනද ඔයාලට මොනවද තිබිච්ච අත්දැකීම් ඔය හැමදේම කමෙන්ට් එකක් විදියට පල්ලෙන් දාන්න අපි පල්ලට ගිහින් හම්බෙමු ඉතින් අද සෙනසුරාදා දවසක් හින්දා කැම්පස් එක පාරේ මේ වැඩි ලොකුවට ළමයි ගැවසෙන්නේ නැහැ මම මේ ඇත්තටම වෙන සෙනසුරාදා දවසක මම YouTube වල vlog එක නම් කවදාද ඉදන්න ඔහොම තමයි ඉතින් අද මම කැම්පස් එකට යන්නේ නැහැ කියලා ඔයාලා කිව්වනේ මේ ඒක හින්දා අද මම ඔයාලට හිරිකට්ටට බහලා පෙන්නන්න මම යද්දි කොහෙන් හරි හිරිකට්ටට බහින්න ප්ලේසස් ගොඩක් තියෙනවා හිරිකට්ටට බහින්න ඔය එක තැනකින් බහලා vlog එකේදී ආයි හම්බෙමු හලෝ ඉතින් කොහමද මම ඉන්නේ හිරිකට්ටේ බහපු විදිහ නම් මට ගන්න බැරි වුණා හිරිකට්ටේ එක ප්ලේස් එකකින් පල්ලට බැස්ස මාරම ලස්සන view එකක් තියෙන මෙතන පෙන්නන්න අන්න අපේ ඉන්නේ ලස්සන හිරිකට්ටේ ඔන්න ඉතින් මම ඉන්නේ ලස්සන හිරිකට්ටේ හිරිකට්ටේට බහින්න තැන් ගොඩක් තියෙනවා එක එක තැන් වලින් බැස්ස හැකියි මොකද හිරිකට්ටේ කියන්නේ සෑහෙන ප්‍රොපර්ටියක් කවර් කරගෙන ගලා එන ඔය අද මම බැස්සේ නැතේ තව මම බහපු තැන් තියෙනවා දෙක තුනක්ම ඒ තැනනුත් මම ඔයාලා එක්කන් යන්නම් පස්සේ දවසක අදට මෙතන ඉතින් කට්ටිය අදට මම මෙතෙන් නවතිනවා අපි ආයෙත් දවසක තවත් ලස්සන vlog එකකින් හම්බෙමු කට්ටියටම ජය වේවා